යාළුවනේ මේ ටැංකිය තමයි මං ගාව මේ දැන්ට තියෙන ලොකුම ටැංකිය. අඩි 3ක් දිගයි, එකමාර උස එකමාර පළල. මේකේ මෙච්චර දවස් හිටියේ මේ ප්ලේටි අර රෙඩ් චෙරි සිම්ලා හිටියේ මේ ප්ලාන්ටඩ් කරලා හදලා තිබ්බේ. මට පොඩි ආසාවක් ආවා මේ ස්නේක් හෙඩ් කෙනෙක් හදන්න මේ ඊළඟට මේ ටැංකි සයිස් එකට හරියන ස්නේක් හෙඩ් කෙනෙක් බැලුවා YouTube එකේ හොයලා හිටියේ කවුද මේ චන්න ආසියාටිකා වයිට් ස්පොට් කියලා ඉන්නේ ආන් ඌ තමයි මට සෙට් උනේ. මේ ඊට පස්සේ අර ඇක්වේරියම් ෂොප් එකක් බැලුවා ඒකේ හිටියා. ඒ જાති එකෙක්. මම ඒක දැන් මේ අරන් එන්න හදන්නේ. මේ ටැංකියේ වතුර නම් වැඩි මේ මෙහෙම දැම්මම පයින්නවා. වතුර අඩු කරලා මේ ප්ලාන්ටඩ් සෙටප් එකක් දාලා ස්නේක් හෙඩ් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමු දැන් මං ගිහිල්ලා මේ මාළු අරන් එන්න. පුළුවන් වුණොත් ඇක්වේරියම් ෂොප් එකෙත් මේ වීඩියෝ එකක් ටැංකි මාළු ඉන්න ටැංකියවත් වීඩියෝ එකක් දාන්න බලන්නම්. දැන් මං අරන් එන්න යනවා එහෙනම්. යාළුවනේ මේ මාළු අරන් ආවා මේ ඉන්නේ. අඟල් 5ක විතර වගේ දිග තියෙනවා මේ මාළු නම් ලස්සනයි කලර් හොඳට තියෙනවා කලර් පැටර්න් එක ලස්සනට වැටලා තියෙනවා මේ 3000ක් විතර වුණා ඉම්පෝර්ටඩ් එකක් කියලා තමයි කිව්වේ. ඒ හින්දා තමයි ගණන් කියලා කිව්වේ නැත්නම් සාමාන්‍ය 1500 දැන් ඉන්නවලු පැටව. ලෝකල් ලෙවුන්. මේක ඉම්පෝර්ටඩ් එකක් කියලා කිව්වා. ඒකයි කලර් වැඩි ඒ හින්දා කියලා කිව්වා. 3000ක් වුණා. දැන් මේකට මේ ටැංකිය ඇක්ලිමේට් වෙන්න දාන්නත් ඕනේ. ටැංකිය ප්ලාන්ටඩ් කරගන්නත් ඕනේ. මේ වතුර ටික අඩු කරගන්නත් ඕනේ. ඒ වැට් ටික කරගෙන මම මාළුවා රිලීස් කරන වීඩියෝ එක ඊගාට දාන්න. යාළුවනේ දැන් මේ විදිහට තමයි තියෙන ටැංකිය මේ ප්ලාන්ටඩ් දාගත්තා ඇනුබියාස් මේ ලොකු එකයි ඇනුබියාස් මේ නානා එකෙන් ගහකුයි මේ ජාවා ෆර්ම් වර්ග දෙකක් තියෙනවා මේක නම් පෙනී යන්නේ නැහැ මේ තියෙන්නේ මේ જાති එකයි මේ normal java firm එකයි මේ වැලිස්නේරියා බන්ජෙක්කුයි දාගත්තා පිටිපස්සෙන් කළු පාට ස්ටිකරයක් ගහගත්තා ඒක ගහන්න ගිහිල්ලා හැෙන්න වර්චස් තුනා මේ ටැංකිය තියද්දිම නේ ගහවලා ටැංකිය අයින් කරලා ගහුණා නිකන් ගන්න තිබ්බා කොහොම හරි ගහගත්තා මේ මාළුවත් ඇක්ලිමේට් වෙන්න දැම්මා දැන් පැය භාගයක් විතර වාගේ දැන් නම් ඉන්නවා ඇක්ලිමේට් වෙලා ටෙම්පරේචර් ඇක්ලිමේට් කරා දැන් මේ වතුර පොඩ්ඩ එකතු කරනවා ඉන්න ලස්සනට ලූල් පැටිය වගේ දැන් මේක ටැංකිය රිලීස් කරගන්න තමයි තියෙන්නේ රිලීස් කරන සම්පූර්ණ මේ උඩින් වහ ගන්න ඕනේ මේක මේ අර ආසියාටිකා වයිට් ස්පොට් කියන જાති එකෙක් මේකෙම ඉන්නවා තව රෙඩ් ස්ට්‍රයික් කියලා එකකුත් ඉන්නවා මේ ඒක හිටියේ නෑ මම ඒක තමයි බලන්න ගියේ ඒ જાතියට නේ මේකත් අවුලක් නෑ මේ ලොකු වෙද්දි ලස්සන වෙලා එනවා කළු පාට වෙලා මේකේ ඉන්නවා පොඩි ඉස්සෝ හැබැයි මේ ඉස්සෝ ටික නම් ෂොට් එක හම්බ වෙනවා දැන් මේක දාපු ගමන් මම පුළුවන් තරම් ඉස්සෝ ඇල්ලුවාට ඉවරයක් වෙන්නේ නෑ ඉන්නවා පට්ට ඉස්සෝ ගොඩක් ඉන්නේ ටික නම් ෂොට් එක හම්බ වෙනවා දැන් බඩි කින්නෙත් ඇත්තේ කරන්න දෙයක් නෑ ඉතින් ඔය පොඩි මාළු පැටවුනුත් ඉන්නවා ප්ලේටි පැටව ටිකට සෝරි තමයි දැන් ඉතින් රිලීස් කර ගන්නවා ටැංකිය දැන් වතුරත් අඩු කරලා සෑහෙන්න මේ තුන් කාලක් විතර කාලා භාගයකට චුට්ටක් වැඩි වෙන වතුර තියෙන්නේ උඩින් සම්පූර්ණ සීල් කරනවා මේ වතුර දැන් මේක අර සාමාන්‍ය අඟල් 5ක ආයක වගේ මාළුවෙක් ඒ හින්දා මේ වතුර ටිකක් තිබ්බට අවුලක් නැහැ දැන් පොඩි මේකෙක් වගේ නම් මේ වතුර ටිකක් අඩු කරන්න ඕනේ දැන් නැත්තම් මේක එහාට මෙහාට දුවලා මේක මේ growth එක අඩු වෙනවා දැන් මේ කියන්නේ වතුර වැඩි කියන්නේ මේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවනේ පීනන ප්‍රමාණය. එතකොට උගේ growth එක අඩු වෙනවා. මේක ටික ලොකු එකකින්දා මේ වතුර ප්‍රමාණය මට හිතෙන්නේ වැඩි වෙන එකක් නැති වෙයි. සම්පූර්ණ සීල් කර ගන්න ඕන නැත්නම් පයින්නවා. හරි දැන් මම මාළුවා රිලීස් කර ගන්නම් කියන. මේට වතුර එකතු වෙන්න ඇරලා හිමි රිලීස් කරමුන් අර ටිකක් අර අනිත් මාළුවා වගේ නෙමෙයි ටිකක් 50 ශක්තිමත් මාළුවෙක්ින්ද ලොකු අවුලක් වෙන එකක් නැති වෙයි. නැත්නම් ටිකක් වතුර වෙනම මේකෙන්
ලයින් එකක් වෙනම දීලා කවර් එකට එහෙම මේවා කර පොඩ එකතු කරලා එහෙම කරන්න ඕනේ. හරි විදිහට කරනවා. යන්නේ තව මෙතන ඉන්නවානේ. එළියට ගියා හරි. මම ඉතින් දාපු ගමන් හැංගෙන එක තමයි තියෙන්නේ. ඉතින් ආයේ ස්ට්‍රෙස් නේ පොල් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. දැන් ඉතින් හැංගිලා ඉඳලා අපි නැති වෙනකන් ඉඳලා වටේ රවුමක් දාලා මේවා කරලා චෙක් කරලා බලලා තමයි උට හැංගෙන්න තැනක් හොයාගෙන මෙතනින් පේන්නේ. මෙතන අස්සේ ඉන්නේ. මේ ගලට එහා පැත්තෙන් ඉන්නේ හැංගිලා. බිම. බිම්වත් පෙනීද බලමු. පේන්නේ. දැන් අපි උට පාඩුවේ පොඩ්ඩක් ඉන්න දෙමු. තව ටිකකින් මේ අන්තිම මේක ටිකක් ස්ට්‍රෙස් අඩු වෙලා මේ එහෙම යන්න ගත්තාම ආයි ඉතුරු වීඩියෝ එක කැල්ල දාන්න. යාළුවෝ දැන් කොටේ ඇසේ හැංගිලා ඉඳන් හිමින් එළියට එනවා ඔය. හිමින් එනකොට අර අනිවාර්යෙන් මේ හුස්ම ගන්න ඒ ටික වෙලාවකට පස්සේ හරි එළියට එන්න ඕනේ. ඕන් දැන් මං ඉන්නවා කියලා උට ගානක් නැහැ ඒකයි වෙන්නේ. නේනවා. ලස්සනට සුපිරියරම ඉන්නවා මාළුවා. පට්ට ලස්සනයි. පට්ට ලස්සනක් තියෙන්නේ. සුපිරියරම ඉන්නවා. තව පහු වෙනකොට ලස්සන වෙලා එයි. මේකට අර මේ තිබුණ වතුර එක්කටම වාගේ දාපු හින්දා මේ මාළුවා මේ මම මේකට කල්පනා කරේ මේ මෙතනින් බ්ලූ ටිකක් දාන්න මේ තියෙන්නේ. මෙතනින් බ්ලූ ටිකක් දාන්න ඕන මොකද මේ බැක්ටීරියා අනම්මනම් ෆංගල් අනම්මනම් ලෝක නැතිවා තියෙනවා. ඒවා මාළුවට මේ මාළුවගේ වරල් ඉරිච්ච තැන් වලින් එහෙම අනම්මනම් මේවා වුණොත් එහෙම මේ මාළුවට ඒක බලපානවා. ඒ හින්දා මේ මෙතනින් බ්ලූ ටිකක් ඇඩ් කරගන්න ඕන මේ දැන් වතුරත් ක්ලියර් වෙලා තියෙන්නේ. මේක ෆිල්ටරේ මේ පවර් ෆිල්ටර් එකක් තියෙන එක සෙට් වෙන්නේ නැහැ. මේකට මේ ස්පොන්ජ් ෆිල්ටර් එක පස්සේ ගෙනත් දාන්න ඕනේ. මොකද මේක දාපුවම මේකේ වතුර නිකන් මේ කැලැත්තෙන ගතියයි නිකන් වේව් එක වැඩි වෙනවා. එතකොට මේ මාළුවට ඉන්න අමාරුයි. මේ මාළු මට හිතෙන්නේ මේ ඉන්නේ මේ ටිකක් අර හිමින් වතුර ගලාන යන වාගේ වතුරේ තමයි ඉන්න කැමති. මේ අර වේගෙන් වතුර නිකන් ස්පීඩ් වෙලා යන ඒ වගේ එහෙම ඉන්න එච්චර කැමති නෑ වාගේ. යාළුවනේ දැන් නම් මාළුවා මේ ටැංකියට අවුරු වෙලා ඉන්නේ. මේ අද උදේ තමයි දැම්මේ. දැන් අවස් වෙලා දැන් රෑ වෙලා වය ගන්න මේ පොඩ්ඩක් දැන් එනවා. වෙච්චර අර මේ අනිත් මාළුවාගේ මේ ගොඩ මේ බය නැහැ. ඔය අර එහෙම හිමීට එනවා එළියට. අර ඉස්සෝ ටික සේරම කාලා එකෙක්වත් නැහැ ඉස්සෝ. ඉස්සෝ හිටියා 500ක් විතර පැටවු එකෙක්වත් නැහැ. ඔක්කොම ටික දවල් කාලා. යාළුවනේ මේ මං මේ ඉස්සල්ලාම තමයි මේ ස්නේක් හෙඩ් කෙනෙක් ගෙනාවේ. හදලම නැහැ කවදාවත් මේ මට මේ එහෙම ලොකු දැනුමක් නැහැ. ඉතින් මම මේ YouTube එකෙන් බලලා තමයි මෙයාලා මේ කන බොන හැටි, හදන හැටි, ටැංකිය නම් මම ඔක්කොම විස්තර මේ බලාගත්තේ. ඔයගොල්ලෝ මෙතන මේ වීඩියෝ එක බලන කට්ටිය ඕන තරම් ඇති මේ ස්නේක් හෙඩ්ලා කලෙක්ෂන් හදන කට්ටිය ඉඳන් ඇති. ඒගොල්ලෝ මේ දන්න දේවල් මේ හදා ගන්න විදිය කමෙන්ට් කරන්න මට යටින් මේ මම දිගට මෙයාගේ අප්ඩේට් ගේන්නම්. මේ මෙයාට අර මේ ඇක්වේරියම් ෂොප් එකෙන් නම් කිව්වේ කොෆෙන් කියලා මේ
පැලට් එක තමයි දෙනවා කියලා කිව්වේ. මම ලයිව් ෆීඩ් නම් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. ඉතින් මේ මාත් ඒ පැලට් එකත් අරන් ආවා. ඒකයි මේ ඔය සාලයෝ මේ වැව් මාළු වගේ ඉස්සෝ වගේ දෙන්න තමයි හිතාන ඉන්නේ. දවසක් කරලා දවසක් වගේ තමයි ෆීඩ් කරන්න කියලා කිව්වේ. මේ දිගටම ඉතින් මම මෙයා අප්ඩේට් ගේන්නම් ෆීඩින් වීඩියෝ මේ දිගට මාත් එක සබස්ක්‍රයිබ් කරලා රැඳිලා ඉන්න. මේ මම දිගට මේ වගේ මාළුන්ගේ වීඩියෝ ගේනවා. කුකුල්ලුන්ගේ මාළුන්ගේ බල්ලන්ගේ තමයි ගේන්නේ. වීඩියෝ ගේන්නේ මේ දිගට මාත් එක සබස්ක්‍රයිබ් කරලා රැඳිලා ඉන්න. මේ බෙල් නොටිෆිකේෂන් ඕල් දාලා තියාගන්න. මොන්ස්ටර් කලෙක්ෂන් එකක් ඉස්සරහට හදාන යන්න හිතාන ඉන්නවා. මේ දැන් තියෙන බජට් එකක් තියෙන ටැංකි ගන්න ඕන, මාළු ගන්න ඕන. ඉතින් දන්නවනේ මාළු හදන කට්ටිය මාළුන්ගේ ගණන් අනම්මන හිමීට මේ කරගෙන යන ඉස්සරහින් තව ඉදිරියට කොහොමද මේ channel එක දිගටම කරගෙන යන්න තමයි හිතා ඉන්නේ. මේ ස්නේක් කෙට්ලා මේ ලොකු වෙන එවුන්නම් හදන්න අදහසක් නැහැ. මේ සයිස් එක වගේ ඩොග් සයිස් කියලා කියන්නේ ඒ සයිස් එකේ වගේ ස්නේක් කෙට්ලා මේ කීප දෙනෙක්ම හදන්න හිතාන ඉන්නවා. තව මේ ලූල් පැටියෙක් හොයාගන්න ආසාවක් තියෙනවා. තාම මේ සෙට් උන්නේ නැහැ. ලූල්ුත් මේ ආසයි මේ වගේම වෛරම් ලස්සනයිනේ. ටැංකියක් ඉතින් ටිකක් ලොකු එකක් ඕන. මේ සයිස් මදි. අඩි 4-5වත් ඕන වේ මම හිතේ. දැන් යා වටේ හොඳට කැරකිලා බලනවා. සබ කෝල ගතිය ඇරලා තියෙනවා. යන්නේ. මම යාළුවනේ අදට ගිහින් එන්නම්. මේ ඔයගොල්ලෝ ස්නේක් කෙට්ලා හදන කට්ටිය ඒගොල්ලෝ මේ මාළු හදන සම්බන්ධ වුණ හරි මේ ටැංකිය බලලා පොඩ්ඩක් ටැංකියේ මේ සෙටප් එක ගැන අනම්මනම් ඒ වගේ දාන්න දේවල් මේ පොඩ්ඩක් කියන්න. මේ කමෙන්ට් දාගෙන යන්න. මේ අදට නම් ගිහින් එන්නම්. මේ channel එකත් මතක් කරලා subscribe කරන්න.